ආයිබෝවන් ජීවිතය ගැන කියවෙන හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔබට කියලා දෙන්න යන්නේ දරුඵල සම්බන්ධව. ඔබේ අතේ මෙම රේඛා ඇදලා තියෙනවද කියලා බලන්න. මෙම රූපයේ තියෙන විදිහට ඔබේ අතේ සුළඟිල්ලේ මෙම රේඛා එකක් හෝ දෙකක් තුනක් ඔබේ ඇදලා තියෙනවද බලන්න. ඔබට කොපමණ ප්‍රමාණයක් දරුවෝ උරුමයිද කියලා මෙම රේඛා වලින් පැහැදිලි කරන්න පුළුවන්. තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අමතක කරන්න එපා subscribe කරන්න. ඔබේ අතේ මෙම රූපයේ සටහන් වෙලා තියෙන පරිදි සුළඟිල්ලේ මෙම රේඛා සඳහන් වෙලා තියෙනවා නම් ඔබට එකක් සඳහන් වෙලා තියෙනවා ඔබට එක දරුවෙක් උරුමයි. මේක දෙකක් හෝ තුනක් උරුම නම් ඔබට ඒ වගේම දරුවෝ දෙන්නේ 3 දෙනෙක් උරුමකම් කියනවා. මේක තදින් පිහිටනවා නම් ඔබට ඒ තදින් පිහිටනේ වගේ අපිට කියන්න පුළුවන් ඔබට පිරිමි දරුවෝ සහ මේ ගැඹුරට පිහිටන පිරිමි දරුවොත් සාමාන්‍ය පිහිටන ඒවා ගැහැණු දරුවොත් කියලා අපිට කියන්න පුළුවන්. ඔබගේ අතේ තියනද බලන්න මෙම දරුඵල තිබෙන සලකුණු. ඒ වගේම තමා ඔබට දරුවෝ ඵල නැති අවස්ථා එන්න පුළුවන්. ඒ අවස්ථා එන්නේ ඔබට මොකක් හෝ වරම්මාලාවක් තියෙන්න පුළුවන්, ඥාති කෙනෙක්ගේ බලවේගයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඔබ වැඩි විටපත් වීමේදී ඔබ අනිවාර්යෙන්ම තනිකන් දෝෂයකට පත් වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ඔබ අනිවාර්යෙන් ඔබට දරුඵල නැත්තම් ඔබ අනිවාර්යෙන් ඒක බලන්න ඕන ඔබ තනිකන් දෝෂයකට ලක් වෙලා තියෙනවද කියලා. එහෙම ලක් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ තනිකන් දෝෂය අයින් කරගන්න ඕන. ඒ වගේම තමයි ඔබට වරම්මාලාවක් ඔබට ඥාතීන්ගේ මොකක් හරි බලවේගයක් තියෙනවා නම් ඔබට ඒ දේ අයින් කරලා එක දේවාල ගානේ ගිහිල්ලා ඒක අයින් කරලා විනාශ කරගන්න යන්න එපා. ඒ වගේ අවස්ථාවක් වුණොත් ඔබේ ජීවිතේට ලොකු හානියක් සිදු වෙන්න පුළුවන්. ඔබ කාලයට ඉඩ දෙන්න. එතකොට ඔබට අනිවාර්යයෙන්ම ඒ දරුඵල ලබා ගන්න පුළුවන්. ඔබ එම ඥාතීන්ගේ බලවේගය අයින් කරන්න ගියොත් සමහර විට ඔබට නොයෙකුත් කරදර වලට මුහුණ දෙන්න සිදු වෙන්න පුළුවන්. ඔබට හොඳ ඥාතියෙක්ගේ බලවේගයක් එන්න පුළුවන්. නැත්නම් පෙරේත ආත්ම බලවේගයක් එන්න පුළුවන්. ඒ අවශ්‍ය නැති දේක් නම් අයින් කරලා කමක් නැහැ. ඔබට පිටකට එන කෙනෙක්ගේ වරම්මාලාවක්, ඒ වගේම ඔබට එන ඥාතීන්ගේ බලවේගයක් අයින් කරන්න හදන්න එපා. ඔබට ඒ දරුඵල කාලෙට ඔබ ඒක ඉල්ලන්න. එතකොට ඔබට ඒක අනිවාර්යයෙන්ම ඒ කාලය සීමාවෙද්දී ඔබට අනිවාර්යෙන් ඒක ලැබෙනවා. මෙම දරුඵල සම්බන්ධව තියෙන රේඛාව ඔබේ අතෙත් ඇඳිලා තියෙනවද බලන්න. ඔබටත් දැනගන්න පුළුවන් ඔබට දරුවෝ කී දෙනෙක් උරුමද, ඔබට දැනට දරුවෝ කී දෙනෙක් ඉන්නවද, පිරිමි දරුවෝ කීයද, ගැහැණු දරුවෝ කීයද කියලා දැනගන්න පුළුවන්. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක් වේවා.